The Art of Flow and Form. No forceful reading of Osho's words, just letting understanding fly like birds. Repression fades, awareness starts to bloom, like Zorba dancing in a Buddha room. Allow the truth to simply just be you. Allow the truth in everything you do. 'Cause what else can the truth become, my friend? A mirror's journey has no bitter end. A mirror's journey, no bitter end. සත්‍යයට ඔබ වන්නට ඉඩහැරීමේ කලාව. අවබෝධයේ නිහඬ විප්ලවය. බොහෝ දෙනෙකුට ආධ්‍යාත්මික ගමන යනු දැඩි පරිශ්‍රමයක්. එෆර්ට් දෙරිය යුතු, බලහත්කාරයෙන් මනස පාලනය කළ යුතු වෙහෙසකර ක්‍රියාවලියකි. නමුත් සැබෑ අවබෝධය උදාවන්නේ ඔබ කිරීමෙන් මිදී පැවැත්මට ඉඩහළ විටයි. 1. ඉන්ද්‍රියන්ගේ මර්ධනය නොව අවබෝධයෙන් පිනවීම. Awareness versus repression. පැරණි සම්ප්‍රදායන් ඉගැන්වූයේ ඉන්ද්‍රියන් අඩපණ කිරීම හරහා උසස් තත්වයකට යා හැකි බවයි. නමුත් ඕෂෝ පැවසූ පරිදි ඔබ යමක් බලහත්කාරයෙන් යටපත් කරන විට එය ඔබේ යටිසිත තුළ රකුසෙකුමෙන් වැඩෙන්නට පටන් ගනී. සැබෑ මඟ වන්නේ ඉන්ද්‍රියන් අවබෝධයෙන් යුතුව පිනවීමයි. ඔබ රසයක් විඳින විට, ස්පර්ශයක් ලබන විට, හෝ රූපයක් දකින විට එහි අන්තයටම යන්න. ඔබ යමක හරයටම ගියහොත් ස්වයම් ක්‍රීමව ඔබෙහි අනෙක් අන්තේ වන පිරිසිදු නිහඬතාවයට ඇතුල් වනු ඇත. මෙය සෝරාබා තුලින් බුද්ධ මතු කරගන්නා මගයි. 2. ප්‍රතිරෝධය අත්හැරීම. සත්‍යයට ඉඩ දීම. Letting truth be you. අප සැවොම සත්‍ය සොයමින් සිටිමු. නමුත් සත්‍ය යනු අප සොයා යා යුතු දුරස්ත වස්තුවක් නොව අප තුලම දැනටමත් පවතින සජීවී යථාර්ථයකි. සත්‍ය සහ ඔබ අතර ඇති එකම බාධකය වන්නේ ඔබේ මමත්වය සහ ඔබ ගොඩනගාගෙන ඇති මතවාදයන්ය. ඔබ සත්‍යයට ඔබ වන්නට ඉඩ හරින විට එතන ප්‍රතිරෝධයක් ඉතිරි වන්නේ නැත. එවිට සත්‍යයට ඔබ හරහා ප්‍රකාශ වීම හැර වෙඩ කළ හැකි දෙයක් නැත. එය හරියට ගංගාවක් සාගරයට ගලා යාම වැනි. ගංගාව සාගරය වීමට වෙහෙස විය යුතු නැහැ. එය කල යුත්තේ ගලා යාමට ඇති බාධක ඉවත් කරමින් තමාට සාගරය වන්නට ඉඩ දීම පමණි. 3. කැඩපතක් වීමේ නිහඬ ගුණය. Being a mirror. ඔබ ඉදිරියේ මම තවත් කෙනෙකු නොව ඔබේම ප්‍රතිච්ඡායාවක් පමණි. මේ වැකිය ඕෂෝ ගුරුවරයෙකුට තිබිය යුතු ඉහළම ලක්ෂණය මනාව විග්‍රහ කරයි. ගුරුවරයා යනු දැනුම පටවන අයෙකු නොව ශිෂ්‍යයාට තමන්ගේම නිර්වත් සත්‍ය දැකගත හැකි පිරිසිදු විලක් හෝ කැඩපතක් විය යුතුයි. ඔබ තවත් අයෙකුට කැඩපතක් වන්න විට ඔබ ඔවුන්ව විනිශ්චය කරන්නේ නැත. ඔබ ඔවුන්ගේ වෙස් මුහුණු පිටුපස ඇති සැබෑ ස්වරූපය ඔවුන්ටම පෙන්වයි. මෙය the art of flow and form යන්නේ උච්චතම අවස්ථාව. ඔබ හැඩයකට කොටු නොවි ගලා යන කැඩපතක් වන්න විට ඕනෑම කෙනෙකුට ඔබ තුලින් තමන්වම දැකගත හැකි. 4. සහකාරියකේ ශක්තිය සහ සහයෝගය. The role of a partner. මෙම ආධ්‍යාත්මික පිබිදීම වඩාත් සුන්දර වන්නේ එය බෙදාගත හැකි සහකාරියක සිටින විටයි. ඕෂෝගේ තන්ත්‍ර ප්‍රවේශය තුළ සහකාරියක යනු හුදුලක් කායික අවශ්‍යතාවයක් නොව ආධ්‍යාත්මික පාලමෙහි මමත්වයේ දියකර හරින ආධාරයයි. දෙදෙනෙකු එක්ව ඉඩහැරීම පුහුණු කරන විට එකයෙකු අනෙකෙකුට කැඩපතක් වන්න විට ඒ ශක්ති හුවමාරුව තුලින් දෙදෙනාම විශ්වාංශික සත්‍ය තුල දියවී යයි. සහකාරියක සිටීම යනු ඔබේ සෝරාබා පාර්ශවයට පූර්ණත්වයක් ලැබීමයි. එම පූර්ණත්වයේ තුලින්ම බුද්ධ ගුණය මතු කර ගැනීම පහසුවයි. අවසාන අදහස. අප කල යුත්තේ සත්‍ය අල්ලා ගැනීමට වෙහෙසවීම නොව එයට අපහරහා ගලා එනට ඉඩ දීමයි. බලහත්කාරය අත්හැර අවබෝධයෙන් යුතුව ජීවිතය පිනවමින් ලෝකයට කැඩපතක් වන්න. එවිට සත්‍ය ඔබව ඉහළ ආධ්‍යාත්මික තලයක ස්වයං ක්‍රීමව තබනු ඇත. The Art of Flow and Form.